ආයිබෝවන් සුපුරුදු පරිදි අපේ හරවත් ඡායාරූප කලාවක් උදෙසා YouTube channel එකට නැවත වරක් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි විශේෂ කතා බහක් දාගෙන තියෙන්නේ මද කැඳවාගෙන ආවෙත් ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ මතුකම ප්‍රදේශයේ බොහොම සුප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙක් චිත්‍රි ජයසිංහ. චිත්‍රි ජයසිංහ කියලා කියන මම අඳුරගෙන බොහොම කාලයක් වෙනවා. ඇසුරත් බොහොම කාලයක් වෙනවා. ඇත්තටම චිත්‍රිට මේ අපේ ක්ෂේත්‍රයේ තියෙන සුවිශේෂී නමක් ඉසව් ඡායාරූප ශිල්පියෙක් හැටියට. එහෙම නැත්නම් ඉවෙන්ට් ෆොටෝග්‍රැෆර් කෙනෙක් හැටියට. ඔහු මං හිතන්නේ වෙඩින් එහෙම නැත්නම් මංගල උත්සව ඡායාරූප කරන්න ඉදලා තියෙන මංගල උත්සව දසදහස් ගණනක් විතර වගේ. ඒ තරම් ප්‍රමාණයක් මංගල උත්සව ආවරණය කරලා ඇති. ඒතර මේ හැමෝම මන් දන්න මට සමකාලීන මම ඇසුරු කරන මගේ මිතුරන් ඡායාරූප ශිල්පී බොහොමයක් දෙනා රිදී හැන්ද කටේ දාගෙන ආපු අය නෙමෙයි. ඒගොල්ලෝ පටන් ගන්නෙම ඉතාලම පහළ මට්ටමේ. බොහොම වැරවැයනේ. ඒතර එහෙම ඉතිහාස කතාවක් අපේ කිස්ත්‍රිටත් තියෙනවා. කිස්ත්‍රියෙන් පටන් ගත්ත ගමන ඊට පස්සේ මතුගමට ඇවිල්ලා මතුගමින් ඉතාලම කුඩා ව්‍යාපාරයක් පටන් ගන්න තමන්ගේ පින්තූර තමන්ම print කරන්න පටන් අරගෙන ඊට පස්සේ වර්ණ ඡායාරූප කරන්නට පිවිසිලා වර්ණ ඡායාරූප තමන්ගේ ගෙදරම තියාගෙන print කරන්න පටන් ගන්න බැරිම තැන අතිනවීන ඩිජිටල් ඡායාරූප මුද්‍රණ යන්ත්‍රයක් ප්‍රථම වතාවට කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කරන තරම් ඔහු ඉදිරිගාමී වුණා. විවිධ පර්යේෂණ කරමින් විවිධ අත්හදා බැලීම් කරමින් ඒ වගේම විවිධ කැමරා භාවිතා කරමින් ඔහුගේ තවමත් මට තියෙන බොහොම පුදුමය තමයි ඒ සියලුම කැමරා පහේ තවමත් සුරැකිව තබාගෙන සිටීම. ඒ සියල්ලත් ඔබට මම පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ සුවිශේෂ ඉසව් ඡායාරූප ශිල්පී නැත්නම් ඉවෙන්ට් ෆොටෝග්‍රැෆර් මාත් එක්ක දැන් ඉන්නවා කතා කරන්න. මම ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි ඔහුගේ කතාව අහමු. ආයිබෝවන් ඇත්තටම මම දැනට අවුරුදු 50කටත් වැඩි කාලයක් ඡායාරූප ශාස්ත්‍රයේ නියත වෙලා ඉන්නවා. මුලින්ම කියන්න ඕනේ මම කැමරාවක් අරගෙන ඉතාම සුළුවෙන් පටන් ගත්ත ව්‍යාපාරයක් කවදාකවත් හිතුවේ නෑ මේ තරම් දුරකට මට එන්න පුළුවන් වෙයි කියලා. පාසල් කාලේදීම 1966 67 වර්ෂවල මම බාලදක්ෂ කණ්ඩායමේ හිටියා. ඒකේ නායකයෙක් වශයෙන්. ඉතින් ඒ වෙලාවේ මට බාලදක්ෂ විද්‍යාව ඉගෙනන මේ ගුරුවරයා එතුමා ගාව තිබුණා බොක්ස් කැමරා එකක් රොලිකෝඩ් කියලා. ඒකෙන් තමයි මම මුලින්ම පින්තූරයක් ගන්න අතහුරු කරගත්තේ. එතෙන්දී මට තේරුණා මට යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියලා. අන්තිමට අපි මේ මගේ තව යාළුවෙක් හිටියා විජේරත්න කියලා. එතුමාත් සමග අපි එතුමා වැඩ කරේ අත්තම ජර්මන් ටෙක් එකේ. එතුමාගේ යාළුවෙක් හිටියා ඩෙස්මන්ඩ් කියලා. අපි මේ මිතුරන් සමග ට්‍රිප් එකක් එහෙම නැත්නම් සංචාරකයේ දීලා ඉන්න අතරතුර එතුමා ළඟ තිබුණා Canon QL17 කියලා කැමරා එකක්. ওই කැමරා එකෙන් අපි දැන් මම පිටස්තර මිනිස්සෙක් එතනට ඒ වෙලාවේ මම ඒ කැමරා එකෙන් ගොඩක් පින්තූර මම තමයි ගත්තේ. ඒ ගන්න අතරතුර මට තේරුණා ඒ යටත් තේරුණා මගේ ගත්ත ෆොටෝස් වල ෆ්‍රේම්ස් අරම ගොඩාක් සාර්ථකව තියෙනවා කියලා. ඊට පස්සේ ඒ ඩෙස්මන්ඩ් කියන කෙනා මට කිව්වා ඔයාට හොඳ ඇහක් තියෙනවා. ඔයා මේක ප්‍රගුණ කරන්න කියලා. පස්සේ මම කිව්වා මට කැමරා ගන්න නැහැ. ඔයා කැමරා එක මට දෙන්න කියලා. පස්සේ අපි දෙන්නත් එක්ක මමයි විජේරත්න කියන මගේ මිතුරත් එක්ක රුපියල් 245 ගාන දෙන්නත් එක්ක එකතු කරලා සල්ලි දාලා තමයි මේ කැමරා එක මුලින්ම අරගත්තේ. අරගෙන ඉතින් මම ඒකෙන් බර්ත්ඩේ පාටි අරම වගේ පොඩි දේවල් උපන්දින ඒ වගේ ඒවා මම පින්තූර ඡායාරූප ගත කරා. ඒ ඡායාරූප ගත කරලා ඉතින් අපිට print කරන්න කොහෙවත් තැනක් තිබුණේ නැහැ. ඉතින් ස්ටුඩියෝ එකට දීලා print කරාට ස්ටුඩියෝ වලින් අපිව සාමාන්‍ය අපිට එහෙම සැලකුවෙත් නැහැ ඒ කාලේ. අන්තිමට මට මේ පත්‍රයක ලංකාදීප පත්‍රයේ දැක්කා තියෙනවා ඡායාරූප පාඨමාලාවක් උගන්වනවා කළුතර කියලා. පස්සේ ඕක මම තාත්තට කියලා මම එතනට කළුතරට ගියා. ගිහිල්ලා එතන තක්ෂිලා කියලා ඒ ස්ථානය එතන ඒ සර් ආවේ කුරුණෑගල ඉඳලා මට මතක විදිහට පෝල් පෙරේරා නම එතුමා හිටියා මම හිටියා එච්චරයි. පස්සේ එතුමා කිව්වා මේ ඔයා විතරයිනේ ඉන්නේ කොහොමද මේක කරන්නේ කියලා. ඒ වෙලාවේ එතුමා මට ලියමනක් දුන්නා. මට කුරුණෑගල ඉඳලා එන්න වාට විතර උගන්නන්න අමාරුයි.
මේ ලියමන අරන් ගිහලා හැගොඩ සර්ට දෙන්න කියලා. මම ඉතින් මරදානේ ෆොටෝක්‍රොම ආයතනයේ ගාමිණී ෆර්නිචර් සුදු තට්ටුවේ තමයි තිබුණේ. එතනට ගිහිල්ලා මම හැගොඩ සර් හම්බෙලා මම ගියා මට ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න ආසයි කියලා. ඒක මම එතුමාට දිනයක් දුන්නා එන්න කියලා. එතනින් පටන් ගත්ත ඡායාරූප කලාව තමයි අද වෙනතුරු මම පවත්වාගෙන යන්නේ. ඇත්තටම දැන් නම් මම පොඩ්ඩක් විශ්‍රාම අරන් ඉන්නේ. ඉවෙන්ට්ස් කරන්නේ නැහැ මොනවාක්වත්. නමුත් මට හිතන මේ කියන්නේ විදහසක් තියෙන වෙලාවට කොහේ හරි ගිහිල්ලා කුරුල්ලන්ගේ සත්තුන්ගේ පින්තූර එහෙම ගන්න පොඩි කැමැත්තක් තියෙනවා. ඉතින් එහෙම ඉන්න අතරතුරේ තමයි මට මම මගේ අක්කාගේ වැඩිමහල් සහෝදරිය සාප්පුවත් වෙන බෙන්තර. ඕකේ මම හවස්වරුවේ එතන යාට උදව්වක් වශයෙන් ගිහිල්ලා වැඩ කරා. වැඩ කරන අතරතුරේ මට මම ඒතකොට ෆොටෝග්‍රැෆි ක්ලාස් එක හැගොඩ සර්ගේ ක්ලාස් එකටත් යනවා. ඒ යන අතරතුර මට හම්බුණා වෝනර් බ්‍රෙග් කියලා ජර්මන් ජාතියෙක්. එතුමා ළඟ තියෙන ඔලිම්පස් OM1 කියලා කැමරා එකක්. ඉතින් ඒ කැමරා එක මට හරිම ආස හිතුණා. මම ඒ විදේශිකයට අවශ්‍ය වුණා ඒකට ෆිල්ම් රෝලක්. ඒ කාලේ ෆිල්ම් රෝල් විකුණන්න නැහැ හුඟක් තැන්වල. නමුත් මම එතුමාට මං කිව්වා මම ගෙනත් දෙන්නම් ෆිල්ම් රෝලක් කියලා. මම ෆිල්ම් රෝලක් ගෙනත් දුන්නා. ගෙනත් දුන්නාට පස්සේ යාට ගොඩාක් සතුටු වෙලා ඊට පස්සේ මං කිව්වා මම ෆොටෝග්‍රැෆි කරනවා. නමුත් මට මේක කරන්න කැමරාවක් නැතිකම තියෙන්නේ කියලා. එතුමා කිව්වා මම කැමරාව මේ කැමරා එක මම ඔයාලට දීලා යන්නම් කියලා. ඉතින් එතන පොඩි ප්‍රශ්න වුණා. මොකද ඒ කාලේ කැමරාවක් එහෙම ලංකාවට ගේනකොට ඩික්ලෙයාර් කරලා ගේන්න ඕනේ කස්ටමර් එකෙන්. ඉතින් ඒ ප්‍රශ්නේ ආවා. පස්සේ ඕක අපි සාකච්ඡා කරලා කොහොම හරි මම කැමරා එක මට දුන්නා. රුපියල් 3750ක මුදලකට කැමරා එකත් ෆ්ලෑෂ් ඩ්‍රෝන් කියන ෆ්ලෑෂ් ගන් එකත් කැමරා බෑග් එකත් 200 ප්‍රයිම් ලෙන්ස් එකකුත් නෝමල් ලෙන්ස් එකකුත් 1.4 ඊළඟට වයිඩ් ඇන්ගල් 28 වයිඩ් ඇන්ගල් සම. ඕකෙන් තමයි මගේ කැමරා ජීවිතේ පටන් ගත්තේ. ඉතින් මට ඇත්තටම ඊට පස්සේ සෑහෙන මංගල ඡායාරූප හැම එකක්ම කව ගන්න ගොඩාක් අවස්ථා හම්බුණා. එතනින් තමයි මගේ ජීවිතේ පටන් ගත්තේ. ඉතින් මම ඊට පස්සේ මම හැගොඩ සේයා ශිල්ප නිකේතනේ ඉගෙන ගන්න අතරතුර මට එතකොට සෑහෙන දැනුමක් ආවා කැමරා පිළිබඳව. ඊට පස්සේ මට හිතුණා මම ගෙදරම මේක කරන්න ඕනේ කියලා. මම ඒ ගමන හැගොඩ හමු වෙලා කිව්වන් පස්සේ එතුමා මට කිව්වා මෙහෙම එන්ලාජර් එකක් අරව මම තියාගන්න අඳුරු කුටියක් ඒ කියන්නේ ඩාර්ක් රූම් එකක් හදාගන්න කියලා. ඒක ගන්න ඒ බඩු ගන්න තැන් මට ඔක්කොම කියලා දුන්නා. පස්සේ මම ගෙදර ඉතාලම කියන්නේ හරිම ලස්සනට ඒක මම කරා. ඇත්තටම මම හිතන්නේ ස්ටුඩියෝ එක තියෙන ඩාර්ක් රූම් එකට වඩා හොඳට මම සෑහෙන වියදම් කළා මම ඒක හැදුවා. ඉතින් මම ඒ ඩාර්ක් රූම් එකත් හදලා ඊට පස්සේ මගේම පින්තූර මමම print කරගෙන තමයි ඊට පස්සේ ගියේ. ඒ අතරතුර මට මගේ යාළු මිත්‍රයෝත් ඒගොල්ලන්ටත් පොඩි කැමරා තිබුණා. ඉතින් ඒවත් ගෙනල්ලා මට දෙනවා සුද්ධ කරලා දෙන්න. මම එහෙම කළා. ඊට පස්සේ මම මතුගම ටවුන් එකේ මගේ පියාගේ ව්‍යාපාර ස්ථානයේ එක කොටසක් වෙන් කරගෙන එතන තමයි ඊළඟට මගේ ව්‍යාපාරය පටන් ගත්තේ. ඒක දියුණු වෙලා ඊළඟට මම වෙනමම කඩයක් අරගෙන වෙනම ඒ සාප්පුවක ෆොටෝ ෆෝකස් නමින් රෙජිස්ටර් කළා. 1974 වර්ෂයේ තමයි මම ඇත්තටම ප්‍රොෆෙෂනලි කියන්නේ වෘත්තීයමය ඡායාරූප ශිල්පියෙක් වශයෙන් එළියට බැස්සේ. ඉතින් ඒ අතරතුර මට හුඟක් දේවල් ලැබුණා. ඉතින් මතුගම මුලින්ම හැම දෙයක් හුඟක් වෙලාවට පළමුවෙන්ම ස්ටාර්ට් කරන්න හම්බුනේ මට තමයි. කියන්නේ මම මුලින්ම මතුගමට ෆොටෝකොපි යන්ත්‍රයක් ගෙනලා හරි කරා. ඊළඟට ලැමිනේට් මැෂින්, ඩියුරෝ ගාඩ් මැෂින්, ඊළඟට වර්ණ මුද්‍රණ යන්ත්‍රයක්. ඒ වගේ හැම දෙයක්ම මුලින්ම මතුගමට හඳුන්වා දුන්නේ මම. ඉතින් ඒක මට ආඩම්බරයක්. ඉතින් මම ඇත්තටම මේ වෙනකොට මංගල ඡායාරූප 10000කට කිට්ටු ප්‍රමාණයක් අරන් තියෙනවා. අනිත් ඒවත් ඒ වගේම අරන් තියෙනවා. ඉතින් ඊට පස්සේ මම එහෙම ටික ටික දියුණු වෙලා ඇවිල්ලා මගේ කළුසුදු රසායනාගාරය මම මගේ ව්‍යාපාරික ස්ථානට ගෙනාවා. ඉතින් ගෙදර මගේ නිවසේ තිබුණ ඒ ඩාර්ක් රූම් එකේ මම ඉතින් ඇත්තටම පාවිච්චි කරේ කියන්නේ අපි ෆිල්ම් රෝල් එකක් විකාශනය කරනකොට අනිවාර්යයෙන්ම තනිකර අඳුරු ස්ථානයක ඕනේ කරන්න පොඩ්ඩක් එළිය වැටෙන්න බෑ. ඉතින් ඒව කරන අතරතුරේ මම ඒවට ඇත්තටම අවශ්‍ය උපකරණ හම්බෙන වෙලාවට අරගත්තා. ඒ ෆිල්ම් රෝල් ඩෙවලොප් කරන්න අවශ්‍ය ටැංක් අරෝම අරගෙන ඒව ගියා. ඊළඟට හුඟක් වෙලාවට මේ දැන් අපි ෆීල්ඩ් එකක් ඩෙවලොප් කරලා ඉවරනට පස්සේ විකාශනයෙන් අවසානයේ අපි ඒක බලන්න විකාශනය වෙනකම් අපිට බලන්න බෑ. ඉතින් අපි ඒක අර කියන්නේ විකාශනය කරලා ඉවර වෙලා ඒක හොදලා ඊට පස්සේ තමයි අපිට ඒක නරඹන්න පුළුවන් නෙගටිව් එකක් වශයෙන්. ඊට පස්සේ ඒක print කරනකොටත් අපිට රතු එළිය හරහා තමයි මුද්‍රණය කරන්න. නමුත් ඊට වඩා හුඟක් හොඳට පේනවා ඔලිව් ග්‍රීන් ලයිට් එකේ. ඔලිව් ග්‍රීන් කියලා විශේෂ ලයිට් එකක්. ඒ
ඒ ආලෝකය යට තමයි මුද්‍රණය කරේ පැහැදිලිව හොඳට මුද්‍රණය කරන්න පුළුවන් වුණා. ඒ අතරතුර අපිට ඒකෙන් හුඟක් දියුණු වෙන්න ලැබුණා. ඒ වගේම මේ ඒ කාලේ වෙනකොට පොඩ්ඩක් ෆිල්ම් රෝල් කඩවල වලින් මිලදී ගැනීම පොඩි ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තටම ටිකක් මිලයි. රුපියල් 125ක් වගේ එක ලොකු මුදලක් ඒ කාලේ හැටියට. ඉතින් ඒ අවස්ථාවේ මම වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාව. ඒකේ ෆිල්ම් රෝල් ගෙන්නන්න ගත්ත ඕවෝ. ඒ ෆිල්ම් රෝල් කෑන් දෙන්නේ ඇත්තටම ස්ටුඩියෝ වලට අයිඩෙන්ටි කාඩ් හදන අයට විතරයි. අපිට දෙන්නේ නැහැ. ඊට පස්සේ මම කොහොම හරි ඒක රෙජිස්ටර් වෙලා ඒ ෆිල්ම් රෝල් කෑන් ගත්තා. කෑන් අරගෙන කෑන් එක අපි පොඩි උපකරණයක් ඇතුළට දාලා ඒක අවශ්‍ය ප්‍රමාණයට කළා. මේ තියන්නේ අවශ්‍ය ඒ රීල් දාන මේක රීල් එක අපි මේක ඇතුළට දානවා. මේක ඇතුළට ෆිල්ම් රෝල් එක දාලා මේක ඊට පස්සේ මේක වහලා මෙතනට තියන්න පුළුවන් මේ වගේ ෆිල්ම් රෝලක්. කිස් රෝලක් මෙතනට තියලා අර එන ෆිල්ම් රෝල් මේකට පොඩ්ඩක් අලවනවා. අලවලා මේක වහලා ඊට පස්සේ අපිට මේ අපි අර දැන් දාපු ෆිල්ම් රෝල අපිට මෙතනින් කරකවලා ගන්න පුළුවන් මෙතන එළියට. පොඩි කෑල්ලක් එළියට අරගෙන මේ ෆිල්ම් රෝලේ මේකෙත් අර කැසට් එක මේ ගලවලා ගන්නවා. මේ පැත්තෙන් ගලවත හැකි මේක. ගලවලා අරගෙන ඒකට තියලා අලවනවා. අලවලා මේ ෆිල්ම් රෝල මෙතනට දාලා ඊට පස්සේ අපිට මේකෙන් කරකවලා මෙතන තියෙනවා නම්බර ගහපු රවුමක්. ඒකේ අපිට අවශ්‍ය ප්‍රමාණයට ෆිල්ම් එක ලකුණු කරලා මේකෙන් කරකවම මේක ඇහිල්ලා නවතිනවා. ඒතකොට පින්තූර 10 20 36 ඒ වගේ ඕන ගාණක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ උපකරණ එදා පාවිච්චි කරා. එදා මම හිතන්නේ කාලංගත එක තිබුණෙත් නැහැ. නමුත් ඒවා පාවිච්චි කරලා අපිට ගොඩක් ඒවෙන් විශේෂ මේ අලවියක් තිබුණ ඇත්තට ඒවා අර අපි රුපියල් 10ට ඒ ෆිල්ම් රෝලක් දුන්නේ. ඒ කියන්නේ කඩේ 125 ෆිල්ම් රෝල රුපියල් 10කට කට් ෆිල්ම් ඔතලා දෙනවා. ඉතින් ඒක ලොකු ව්‍යාපාරයක් වුණා. සමහර ස්ටුඩියෝ වලට අපි ෆිල්ම් රෝල් 20 30 දානවා. ඒ වගේ ඒක ව්‍යාපාරිකුත් කරගත්තා අමතර. ඉතින් අපිට එහෙම මුද්‍රණය කරගෙන යනකොට අපිට ප්‍රශ්නයක් ආවා. දැන් මේක ෆිල්ම් රෝල් විකිනනවා ගොඩාක් විකිනනවා. ඒක අනිත් පැත්තට එනවා මුද්‍රණය කරන්න. නමුත් ඒක අපි මේ වේගවත් මදි. අපිට පැයක් විතර යනවා එකක් මුද්‍රණය කරලා ඉවර කරන්න. මේ කියන්නේ විකාශනය කරන්න. ඒ අවස්ථාවේදී මම ගත්තා මේ වගේ මේ උපකරණයක්. මේක ඇත්තට මෙහෙම ගලවලා මේකේ තියෙනවා මෙහෙම කැසට් කීපයක්. මේ කැසට් 35mm කැසට් දෙකක් දාන්න පුළුවන්. මෙහෙම දෙකක් දාලා මේක ලොක් කරන්න ලොක් එක නෑ දැන්. ඒක අපි මේකට දාලා මේකෙන් වහලා මේකට තමයි කිමිකල්ස් දාන්නේ. මේකට විකාශන ද්‍රාවණය දාලා ඊට පස්සේ පළවෙනි ඉස්සෙල්ලම වතුර දාලා මේක හොදලා ඊට පස්සේ ඒ වතුර එක අයින් කරලා ආයි කිමිකල් දාලා ආයි ඒ විනාඩි ගාන තියලා අපි වතුර එක ඒක කිමිකල් එක අයින් කරනවා. අයින් කළා නැවත වතුර දාලා හොදලා ඊළඟ ෆික්සර් කියලා අපි හයිපෝ කියලා කියනවා. ඒකේ දාලා මේක ස්ථාවර කරගෙන නෙගටිව් එක ඊට පස්සේ තමයි අපිට මේක ගලවලා අරගෙන වේලන්න පුළුවන්. මම පෙන්නන්නම් මේ ඒ රෝලක් දාන්න හැටි. මේක අපි ෆිල්ම් රෝල මට මෙතන නැහැ මේ විකාශනය කරපු එකක්. මේ ෆිල්ම් රෝලක් මේකට ඇතුල් කරන්නේ මෙතනින් මෙහෙම ඇතුල් කරන්න පුළුවන් මේ ෆිල්ම් රෝල. මේ ෆිල්ම් රෝල මෙහෙම ඇතුල් කළා මේක මෙහෙම රෝල ඇතුළට යවනවා. මේක ගෑවෙන්නේ නැහැ. මෙහෙම අපි මේක ඇතුළට යවනවා. ෆිල්ම් රෝල මෙහෙම යවත හැකි ඇතුළට. මෙහෙම යවුවට පස්සේ මේක තමයි අපි මේ කෑල්ලට දාලා විකාශන කරන්න ගන්නෙ. දැන් මේක අවුරුදු ගානකින් මම හිතන අවුරුදු 20 ගානකින් නෙමෙයි ඊටත් වැඩි අවුරුදු 40කින් විතර මේ වැඩ කරලා නැහැ. නිකන් තියෙන නමුත් වැඩ කරනවා. මේක ඇත්තටම ලේසි යවන්න මේ අගිස් දෙක පොඩ්ඩක් පොන් දෙක පොඩ්ඩක් කපන්න ඕනේ. එතකොට තමයි මේක ලස්සනට මේක ඇතුළට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. මේකේ තියෙන ක්‍රමයක් මෙහෙම මේ විදිහට මේක යවන්න පුළුවන්. ඇතුළටම යවන්න පුළුවන්. අර පොඩ්ඩක් හිර වෙනවා මේ අගිස්ස කඩතුළු නැති නිසා. ඒක තමයි ඉතින් මේ ඒ කාලේ තිබිච්ච හොඳ ආයුධයක් කියන්න පුළුවන්. ඊට පස්සේ මේකෙදි මම ළඟ මේ වගේ තව කීපයක් තිබුණා. තව තුන මේ වගේ පහක් එකට දාන්න පුළුවන්. මේක පුළුවන් දෙකයි. ඊළඟට තව ඒ කාලේ සාමාන්‍ය ජනතාව අතර ප්‍රසිද්ධම කැමරාවක් තමයි 110 කියන එක. 110 කියන ෆිල්ම් රෝලක් ගිහිල්ලා ස්ටුඩියෝ එකට දුන්නොත් ඒගොල්ලෝ කියනවා මේක අපිට සුද්ධ කරන්න බෑ කියලා. ඉතින් මම ඒකටත් ගෙනාවා මේ වගේ පොඩි එකක්. ඒක 110 එක දාන්න පුළුවන් මෙතනට 110 ෆිල්ම් රෝල පල්ල තමයි මේ තියෙන්නේ. මේකේ පුළුවන් ඒකත් කරන්න. ඒව සෑහෙන්න විකිනිච්ච කැමරා එකක්. කොඩැක් සමාගමෙන් විනෝල්ට සමාගමෙන් ඒ වගේ ගොඩක් සමාගම් වලින් මේ දේ අපිට කියන්නේ පින්තූර අරගෙන නෙගටිව් හම්බුණා සුද්ධ කරන්න.
110 එකේ 135 මේක අපි සාමාන්‍ය කැමරා එකේ නෙගටිව් එකට කියන්නේ 135 නෙගටිව් වෙන්නේ. ඒ දෙකේ වෙනස තමයි මේක පළලයි. මිලිමීටර 110යි. අපි පෙන්වන්නේ මේ තියෙන්නේ 135 ෆිල්ම් රෝලර්. 110 එක මේකෙන් භාගයයි. ඒ කියන්නේ මිලිමීටර 110 තියෙන්නේ. ගණන් පළල. ඉතින් මේ දෙකේ වෙනස තමයි මේ. ඉතින් මේක අර අතින් කරන්න බෑ මොකද මේක සම්පූර්ණයෙන් සීල් කරපු කාට්‍රිජ් එක එන්නේ. ඒක කඩලා තමයි ගන්නෙ. ඉතින් ඒක මට ලොකු ආශයක් වුණා 110 කොහෙට මතුගම මේ ප්‍රදේශයේ කිසිම කෙනෙක් 110 ෆිල්ම් රෝලර් විකාශනය කරන්නේ නැහැ. මම කැමරාස් වික්කා ඒ 110 ගෙනල්ලා. එතකොට ඒකේ රීල් ටික සුද්ධ කරලා දුන්නා. මට ඒකෙන් හොඳ ව්‍යාපාරයක් කරගන්න පුළුවන් වුණා. මම පාවිච්චි කරන මුල්ම කැමරා එක තමයි Olympus OM1 කියන එක. ඒක මම කිව්වා අර විදේශිකයෙන් ගත්ත කැමරා එක. ඒක ඉතාම හොඳ කැමරා එකක්. ඉතින් මේ කැමරා එක පාවිච්චි කරලා ඊට පස්සේ ඒ කැමරා එක පොඩ්ඩක් මේ ෆ්ලෑෂ් ගන්න සින්ක්‍රොනයිස් වෙන එකේ පොඩි අවුලක් ආවා. ඒක හදන්න ගිහිල්ලා ඊට පස්සේ බලනකොට ඒක පොඩි කියන්නේ අර ඔක්සයිඩ් බැඳිලා ඒකත් හදාගත්තා. පස්සේ මේක දිගටම එන්න ගත්තන් පස්සේ මට හොඳ කැමරාවකට යන්න ඕන වුණා. ඒ කාලේ Nikon FM2 ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තිබුණේ ලංකාවේ තාඩුවෙන් තිබුණේ. මම මුලින්ම Nikon FM2 කැමරාවක් ගත්තේ 1750කට. නමුත් ඒ වගේ කැමරාවම 8ක් විතර පාවිච්චි කරලා තියෙනවා. අන්තිම කැමරාව ගත්තේ 45000ක් වුණා අන්තිමට ඒක. ඊට පස්සේ මට පොඩි දෙයක් තේරුණා. මගේ ෆොටෝග්‍රැෆි වල පින්තූර වල පොඩි ෆෝකසින් අවුට් එකක් යන ගතිය පෙවුණා. මගේ විශේෂයෙන්ම මගේ ඇහැ ඒ පෙනීමේ පොඩි දුර්වලතාවයක් නිසා පස්සේ මට හිතුණා මේක හරියන්නේ නැහැ මේ අතින් ෆෝකස් කරන එක. ඊට පස්සේ ඔටෝ ෆෝකස් F80 කැමරා එක. ඒ කැමරා එක අරගත්තා. ඒක ඉතින් ඔටෝ ෆෝකස් කැමරා එක. ඊට පස්සේ ආපහු ඒ 80 කැමරාස් 4ක් විතර පාවිච්චි කරා. ඊට පස්සේ යන අතරතුර ඇත්තටම හුඟක් වෙලාවට ඩිජිටල් මම හිතන්නේ අපිට 1990 ගණන් 2000 විතර වගේ මම පාවිච්චි කරන ගත්තේ. 90 ගණන් වල තිබුණා ලංකාවේ තරම් පාවිච්චි වුණේ නැහැ. හුඟක් අය ඒක වැඩි උනන්දුවකින් මෙයාවුනේත් නැහැ. ඒක අමාරුයි කියලා. නමුත් මම Sony කැමරා එකක් මුලින්ම අරගත්තා ඩිජිටල් වලට. ඒ කාලේ ඒකත් ගත්තේ රුපියල් 35000කට ගත්තේ කැමරා එක. ඒක මේ අලුත් එකක් නෙමෙයි. හැබැයි ඒ කැමරා එකේ ගොඩක් කියන්නේ අර ලොකු මෙමරි කාඩ් තමයි දාන්න තියෙන්නේ. ඉතින් ඒකේ මෙගාපික්සල් 8ක ප්‍රමාණයක් තමයි තිබුණේ. නමුත් ඒක හොඳයි පින්තූර. පස්සේ ඉතින් මම ඊට පස්සේ මගේ ස්ටුඩියෝ පැත්තට මම ගියා ගොඩක් වෙලාවට ඒ පැත්ත දියුණු කරන්න ගත්තා. අන්තිමට ඒ කාලේ අතරතුර මට වෙඩින්ස් වලට යන්න වෙලාවක් වුණේ නැහැ ඇත්තටම. මොකද මේ හමුදා මේ මූලස්ථාන කැම්ප් වල ඡායාරූප ගන්න මට අවස්ථාව ලැබුණා. සතියකට 3-4ක් මට යන්න ඕනේ. මේ පැලවත්ත කැම්ප් එක, දොඹගොඩ කැම්ප් එක, ඒ වගේ කැම්ප් කීපයක කුකුලේ ළඟ. ওই කැම්ප් වලට යන්න ඕන නිසා පස්සේ මට තේරුණා මේ 35 එකෙන් ගන්න බෑ කියලා. මම ගත්තා 120 එකක් ප්‍රොෆෙෂනල් මමිය එකක්. ඒක නම් ඇත්තටම මේ හුඟක් මාඩුවෙන් හම්බුනේ ජීවිතේට මම හිතන්නේ හම්බෙන්නේ නැහැ. රුපියල් 4500ක මුදලකට මමිය ප්‍රොෆෙෂනල් TLR කියන කැමරා එක ගත්තා. ඒ කැමරා එක අරගෙන ඊට පස්සේ ඒකෙනු ටිකක් බරයි කැමරා එක. දැන් මේක ලෙන්ස් එකේ පොඩි ලෙන්සස් දෙකක් මාරු ගන්න පුළුවන් TLR උනට. ඊට වඩා හොඳයි කියලා හිතුණා RZ දෙකක් මමියා. පස්සේ ඒක ගත්ත 160000කට. ඒක අරගෙන ඒකෙන් තව ලෙන්ස් එකක් ගත්තා. ලෙන්ස් එකට ගියා හැබැයි තව 125000. ඒ මොකද තියුනේ 90ක්. ඒකෙන් ගහන්න අමාරු වුණා. ඊට පස්සේ මට මතක 50ද 60ද කියලා මතක නැහැ. අනිත් ලෙන්ස් එක වයිඩ් එක ඒකක් අරගෙන ඒකෙන් තමයි මම දිගටම පාවිච්චි කරේ. මේ තියෙන්නේ RB60 මමියා කැමරා එක. RB67. ඒතකොට මේ කැමරා එකෙන් ගොඩාක් ඉතින් ඇත්තටම මම මංගල ඡායාරූප ගන්නකොට ඒක ස්ටුඩියෝ පින්තූරත් මේකෙන් ගන්න ගත්තා. ඒකෙන් මට තවත් ආදායම වැඩි වුණා මංගල ඡායාරූප කරන්නේදී. මේක තමයි ඇත්තට මේකේ ගොඩාක් ප්‍රොෆෙෂනල් ටයිප් කැමරා එකක්. මම හිතන්නේ මේකෙන් සෑහෙන මුදලක් හොයාගෙන තිනවා හමුදා ඡායාරූප ගැනීමෙන්. මුලින්ම මම කැමරා පටන් ගත්තේ බ්ලැක් ඇන්ඩ් වයිට් වලින්. කළුසුදු ඡායාරූප කරන්නේදී අපිට පින්තූර ගන්නකොට සමහරලාට අහස එතනින් ගියාම කැලෑවක් ඒ වගේ ඇඳුම් වල පාට ඒ විවිධත්වය අපිට ගන්න හරි අමාරු වුණා. ඒ අවස්ථාවේදී මට සිද්ධ වුණා වර්ණ පෙරණ කලර් ෆිල්ටර්ස් පාවිච්චි කරන්න. ඒ වගේ ඒවා පාවිච්චි කරලා ඒ කලර් බැලන්ස් කරගෙන අපි කියමු වලාකුළු වගේ ගන්නව නම් සාමාන්‍ය yellow එකක් දාන්න පුළුවන්, pale yellow දාන්න පුළුවන්, yellow deep yellow දාන්න පුළුවන්, එහෙම නැත්නම් orange දාන්න පුළුවන්. ඒ වගේ ෆිල්ටර්ස් සියල්ලම ළඟ මා සතුව තිබුණා. ඒ ෆිල්ටර්ස් ටික මෙතන දැන් ඔය පේන්න තියෙන ඒවා තමයි. එතකොට ඊළඟට polarizing filters පාවිච්චි කරන්න ගත්තා. depth එක, color
ඩෙප්ත් එක වැඩි කරගන්න ඕන අවස්ථාවක් නම් black and white මේක පාවිච්චි කරේ. එතකොට අපිට අර shadows එහෙම පොඩ්ඩක් අඩු කරලා ගන්න පුළුවන්. glare එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් fluorescent filter එකෙන් ගත්තා. ඊට අමතරව තව ඊටත් ඉස්සරහට යනකොට අපිට ගොඩාක් වෙලාවට එක එක පින්තූර ගන්නකොට පොඩි පොඩි උපක්‍රම යොදන්න සිද්ධ වුණා ඩබල් එක්ස්පෝස් ඒ වගේ ඒවා. ඒ අතරතුර මම කැමරා එකේ දැන් දෘශ්‍ය ප්‍රයෝගය කියන්නේ ඔප්ටිකල් ඉෆෙක්ට් ගන්න අවශ්‍ය වෙනකොට මට පාවිච්චි කරන්න සිද්ධ වුණා මේ වගේ උපකරණයක්. මේකට කියන කොකින් ෆිල්ටර්. මේකට දාන්න පුළුවන් එක එක තියෙන ෆිල්ටර්ස් වර්ග මේක ඇතුළට. ඉතින් එහෙම ඒවා පාවිච්චි කරලා ඒ දෘශ්‍ය ප්‍රයෝගات අපිට ඡායාරූප ගන්න එක්කෙනාට මේ පෙනී සිටින එක්කෙනාට ලබා දෙන්න පුළුවන් වුණා. ඒ වගේම දැන් ඒ කාලේ වෙනකොට තව තිබුණ එක පින්තූර 6 දෙනෙක් ඕනේ 3 දෙනෙක් ඕනේ එහෙම සමහරව අහනවා මේක ගන්න පුළුවන්ද? ඒ වගේ ෆිල්ටර්ස් මා ළඟ මම පාවිච්චි කරන්න සිද්ධ වුණා. ස්පෙෂල් ඉෆෙක්ට් පින්තූර ගන්නකොට අපිට සමහර අපේ පාරිභෝගික අපෙන් ඇහුවා අපිට මූණු 2 3 තියෙන ඒවා ගහන්න පුළුවන්ද? ඉතින් ඒ වගේ අවස්ථාවල මම ළඟ ඒවත් තිබුණා. ඉතින් මේ මූණු 2 3 නෙමෙයි මූණු 10ක් විතර ගන්න පුළුවන් ඒවා තිබුණා. මූණු 3 ගන්න පුළුවන් ඒවා තිබුණා. ඒ වගේ එක එක වර්ගයේ lenses මම ගොඩාක් මේ filters පාවිච්චි කරා. ඒවා ඇත්තටම මම කියන්න ආඩම්බරයි ඒවා හුඟක් වෙලාට ඔය මතුගම කියන්නේ මතුගම නම් ඡායාරූප ශිල්පයේ වෙලා ගොඩක් හිටියේ නැහැ. නමුත් කළුතර අරහෙම හිටියා. නමුත් ඒ කිසි කෙනෙක් ළඟ ඒව තියුන්නේ නැහැ. ඊළඟට මුලින්ම ඩබල් එක්ස්පෝසර් එකක් කරලා එක පින්තූරේ දෙන්නෙක් දැන් හුඟක් වෙලාට ඒ කාලේ කරේ චිත්‍රාගාරය කියන්නේ ඩාර්ක් රූම් එකේ අඳුරු කුටිය ඇතුළේ තමයි මේ දේවල් කරේ. එක පින්තූරේ එකම එක්කෙනා දෙපළක ඉන්න එක. නමුත් මම ඒවා එවෙලෙම පින්තූර කෙලින්ම ගන්න වෙලාවට මේක කරලා කස්ටමර්ස්ලා දුන්නාම කස්ටමර්ස්ලාටත් ඒක හරි සතුටක් ඇති වුණා. තව මල් ළඟ විශේෂ කාචයක් තිබුණා. මේකෙදි ඇත්තරම මේ සම් විශේෂ කාචයක් කියන්නේ මේකත් අතර ෆිල්ටර් එකක් හා සමානයි. පොඩි ළමයින්ගේ පින්තූර ගන්නවා සමහර වෙලාවට අපි කැමරා කරා යනකොට ළමයා බය වෙනවා. එන්නේ නැහැ ඉස්සරහට. නමුත් මේ උපකරණයෙන් අපිට මේක කැමරකට හයි කරලා මේ කැමරකට මෙහෙම හයි කරලා උඩින් ලෙන්ස් එකට ඉදිරියෙන් හයි කරන්නේ හයි කරලා මෙහෙම ළමයා ඉන්නේ මේ පැත්තේ නම් අපිට කෙලින් බලාගෙන ෆොටෝ එක ගන්න පුළුවන්. නමුත් ළමයා දන්නේ නැහැ ආව ගන්න බෑ. මෙතන මිරර් එකක් තියෙනවා. මිරර් එකෙන් අපිට පින්තූරේ ලබා දෙනවා. ඉතින් මේ වගේ ප්‍රයෝග කළත් පින්තූර ගන්න අවස්ථා ගොඩාක් තිබුණා. කුඩා ළමයින්ගේ. ඉතින් මම ඊට පස්සේ කල්සුදු ඡායාරූප කරන අතරතුරේ මට ස්ටුඩියෝ එකක් තිබුණොත් හොඳයි කියලා හිතුණා. හුඟක් අය මයෙන් ඇහිලා අහනවා ඉන්ටු පින්තූරයක් ගන්න, පාස්පෝර්ට් එකක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඒ වෙලාවේ 35 mm කැමරාවෙන් තමයි ඔක්කොම කරේ. නමුත් ඊට වඩා මට හිතුණා මීට වඩා ක්වොලිටි දෙන්න පුළුවන් කන්ටැක්ට් මුද්‍රණය කියන පැත්තට ගියොත් එතකොට එන්ලාර්ජ් කරන්න ඕනේ නැහැ. මේ පින්තූර ගත්ත ප්‍රමාණයට දෙන්න පුළුවන්. පැහැදිලි. ඉතින් මම මේ වෙලාවේ මට දැනගන්න ලැබුණා හොඳ කැමරා එකක් තියෙනවා ටොයෝ කියලා. පස්සේ මම මේක හොයලා බැලුවාම නුගේගොඩ අමිල එකෙන් තමයි ඒක ගෙන්නුවේ. ඒ කාලේ ලක්ෂ 5මාරක් විතර වුණා. මම හිතන්නේ මේ කැමරා දෙකයි ඕඩර් කරේ මට මතක විදිහට කවුරු හරි තව එක්කෙනෙක් ගත්තා. මමත් ඒකේ මුල්ම හිමිකාරයෙක් වුණා. ඒ කැමරා එක ඇත්තට මේ තියෙන ඒ කැමරා එක. ඒකේ විශේෂත්වය තමයි මේක මේ ඕන කුඩා පින්තූරයක් ගන්න පුළුවන්. මෙහෙම ඊළඟට මේ වගේ කැමරා එක ඕන විදිහට හසුරවන්න පුළුවන්. ඊළඟට මේකේ පිටිපස්ස පැත්ත ගත්තොත් මේක අපිට පුළුවන් 120 ෆිල්ම් රෝල් දාලා ගන්නත් පුළුවන්. මේක හයි කරන්න පුළුවන් මෙතනට. ඊළඟට කට් ෆිල්ම් දානවා නම් මේ කැලලට මෙතනට හයි කරලා ඒකෙන් අපිට පින්තූරේ ફોකස් කරලා ඊළඟට මේ තියෙන ෆිල්ම් මේක මෙතනට ඇතුල් කරලා මෙහෙම මේකට හයි කරලා ගන්න පුළුවන්. ඉතින් අර සාමාන්‍යයෙන් ස්ටුඩියෝ වල පාවිච්චි කරපු කැමරා වල ෂටර් එකක් කියලා නැහැ. ඇත්තටම පින්තූරේ ඔක්කොම ફોකස් කරලා කට් ෆිල්ම් එක දාලා ඉස්සරහට ඇවිල්ලා මේ ලෙන්ස් එක මෙහෙම ගලවලා 1 2 3 කියලා එහෙම සිස්ටම් එකකින් කැප් එකකින් වහන එකක් තමයි තිබුණේ. නමුත් මේකේ ෂටර් එකක් තියෙනවා මෙතන. ඒක නිසා මේක ඊටාම පහසුයි පාවිච්චි කරන්න. ඊළඟට තවත් මේකේ කාරණයක් තමයි ඊටාම කුඩා. අපි කියමු මුද්දර සයිස් පින්තූරයක් කෙලින්ම ගන්න පුළුවන්. පෝස්ට් කාඩ් සයිස් මේ ප්‍රමාණයට ලොකු කරන්න පුළුවන්. ලොකු කරලා ඉතින් එතකොට අර සාමාන්‍ය වයසක අය නැතුණන් පස්සේ ඒගොල්ලන්ගේ ගෙදරට පින්තූරයකට තියෙන්නේ හැඳුනුම්පතේ පින්තූරේ විතරයි. ඉතින් ඒක ඊටාම පැහැදිලිව කාටවත් ඒ දේ කරන්න බෑ. ඇත්තට අපේ දුන්න විදිහට ඊටාම පැහැදිලි ඡායාරූපයක් ලොක් කරලා දීලා තිනවා ඒ අවස්ථාවේල. ફોකස් මේකේ නාභිගත කරන්න තියෙන්නේ මෙතනින්. ඒතර අපිට මේ ග්‍රවුන්ඩ් ග්ලාස් එකෙන් මෙතනින් පේනවා පින්තූරේ. ඒ පින්තූරේ මේක ගත්තට මේ ફોකස් වුණාට පස්සේ මෙතනට පුළුවන් මේ ෆිල්ම් එක දාන්න. මෙහෙම දාලා ඊට පස්සේ අපිට මෙතන ෂටර් කළා මේකෙන්
අපිට පින්තූර ගන්න පුළුවන්. අරගත්තට පස්සේ මේ කෑල්ල වහන්න ඕනේ. අපි මේක ඇරලා ගන්නෙ. ඊට පස්සේ මේක වහනවා. වහලා අපි මේක එළියට ගන්න පුළුවන්. මේක දෙකක් දාන්න පුළුවන් දෙපැත්තට. එතකොට ඒකත් එක chance එකක් වුණා. ඔව්. මේකෙදී විශේෂත්වය තමයි මේ 120 බැක් එක ඒකෙන් ගන්න පුළුවන් විශාල සාමූහ ඡායාරූප ලේසියෙන්ම ගන්න පුළුවන්. ඒතර මම මේක මුලින්ම මෙහෙම ලොකු පින්තූරයක් ගත්තේ 380ක් පමණ දෙනා ගුරු මණ්ඩලයේ ශිෂ්‍ය නායක නායිකාවන් ඉඳලා අරගත්තා. මතුගම කන්නංගර CWW කන්නංගර මහාවිද්‍යාලයේ පින්තූරයක්. ඇත්තට මේකෙදී මට ඉතාම පැහැදිලි පින්තූරයක් හම්බ වුණා මේ කැමරක නිසා. මොකද ඒ තරම් හරිම ෂාප්නස් ඒ කියන්නේ පැහැදිලිතාවය හුඟක් තියෙනවා. ලෙන්ස් එක පොඩි වුණාට ගොඩක් හොඳයි. ඉතින් අපි දැන් ඡායාරූපකරණය කරන අතරතුර අපිට දැන් ආලෝකයේ ක්ෂණික ආලෝකය ෆ්ලෑෂ් ගන් එක පාවිච්චි කරන්න සිද්ධ වුණා. ඉතින් ඇත්තට මුලින්දම මට මාගාව තිබුණා ප්‍රොෆෙෂනල් ෆ්ලෑෂ් ගන්ස්. ඉස්සෙල්ලාම තිබුණා බ්‍රෝන් කියලා එකක් 330 බ්‍රෝන්. ඉතාලම හොඳ ගන්න එකක්. නමුත් ඒකේ කාලය ගෑවෙමින් ඒක නැතිනම් පස්සේ මේ 60CT කියන ගන් මේකට මේ ෆ්ලෑෂ් එකට පුරුදු වුණා. මේකෙන් පස්සේ මම ළඟ 70Z MZ50 වගේ ඉතාලම සංකීර්ණ ෆ්ලෑෂ් ගන් තිබුණා. දැන් ඒව නැහැ. මේ ෆ්ලෑෂ් ගන් එක පාවිච්චි කරනකොට අපිට ලයිට් අවශ්‍ය පැත්තට ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ආම් එකෙන් මේක අල්ලගෙන ගන්න පුළුවන් කැමරා එක. ඊළඟට අපිට ඕන විදිහට ලයිට් බවුන්ස් කරන්න පුළුවන්. මේ හරවන්න පුළුවන් සයිඩ් ලයිට් එකක් ගන්න පුළුවන්. ඒ වගේ මේකට ෆිල්ටර්ස් යවන්න පුළුවන්. අවශ්‍ය විදිහට මේ වගේ ෆිල්ටර්ස් කලර්ස් වලින් අපිට යොදා ගන්නත් අවස්ථාවක් තිබුණා. ඒ වගේම තව සමහරලාට වහලක් නැති තැන්වල බවුන්ස් කරනකොට ඒ කියන්නේ අපි සොෆ්ට් ලයිට් කියලා කියනවා. ඒක ලයිට් ගන්නකොට මේ වගේ බවුන්සින් ග්‍රිප් එකක් යොදා ගන්නත් අවස්ථාවක් තිබුණා. ඒ වගේම තමයි මම ළඟ මේ මෙතන ගන්න එක නැහැ. නමුත් 60CT4 කියලා එකක් තියෙනවා. ඒකේ ගන්ස් මම ළඟ කීපයක් පාවිච්චි කරා. ඒකේ මෙතන තව පොඩි ලයිට් එකක් තියෙනවා. ඒ ලයිට් එකෙන් අපිට ෆිලින් එකක් මේ බවුන්ස් කරනකොට ඇස් යට එහෙම අඳුර වෙන තැන් ෆිල් එකක් දෙන්න පුළුවන් පොඩි කුඩා ලයිට් එකක් මෙතන තිබුණා. ඒ ෆ්ලෑෂ් ගන්න එක නම් මම ළඟ දැනට නැහැ. මේකේ දැන් පවර්ස් මේකේට බලය දෙන්න නම් විශාල බැටරියක් ඕනේ. ඒක කරේල්ල ගන්න ඕනේ කිලෝ 2ක් විතර බරයි. ඒකෙන් තමයි මේ වයර් එක ගහලා ඒ බැටරියට කරන්ට් එක ගන්න තියෙන්නේ. නමුත් ඒ බැටරිය මම ළඟ දැනට නැහැ. ඒව නම් ඔක්කොම විනාශ වෙලා. මේ තව ඒ වගේම කුඩා ළමුන්ගේ පින්තූර ගන්නකොට ඊටාම සොෆ්ට් ලයිට් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තව මැක්‍රෝ වගේ ගන්නකොට අපි මේක පාවිච්චි කරා මේක රින් ලයිට්ස් කියලා කියනවා. මේ වගේ ලයිට් එකක් මේක ලෙන්ස් එකට හයි කරන්න පුළුවන් මෙතනින්. හයි කරලා ලෙන්ස් එක වට යන ෂැඩෝස් නැහැ. සාමාන්‍යයෙන් කුඩා දරුවන්ගේ පින්තූර ගන්නවා අපි ෆ්ලෑෂ් එකට අනිවාර්යයෙන්ම සොෆ්ට් ෆිල්ටර් එකක් භාවිතා කරනවා. දැන් බ්ලැක් ඇන්ඩ් වයිට් කාලේ අවසාන වෙගෙන යනකොට කලර් ආවා. ඒ වගේම කැමරාස් වලත් විකාශනයක් ආවා. ඩිජිටල් කැමරා. ඩිජිටල් කැමරාවට පස්සේ මම ඩිජිටල් කැමරා වලට මාරු වුණා. මාරු වෙලා ඒ ගිහිල්ලා ඊට පස්සේ ඇත්තටම ඩිජිටල් කැමරා print කරන අපි කොළඹ යන්න ඕනේ නැත්නම් කළුතරට යන්න ඕනේ. කළුතර තිබුණ එක ස්ථානයක්. නමුත් මම කල්පනා කරා නෑ මේකට මැෂින් එකක් ගේන්න ඕනේ කියලා. මම ඩිජිටල් print කරන්න පුළුවන් මැෂින් එකක් ඉස්සෙල්ලා ගෙනාව නිකන් ඇනලොග් මැෂින් එකක්. ඒක ඩිජිටල් print කරන්න බෑ. ඒක කාලයක් දුවලා ඊට පස්සේ ඩිජිටල් මැෂින් එකකුත් ආවා. ඊළඟට ඒකේ ඒ කාලේ ඉච්ච හොඳම 32.2 කියන නොරිට්සු මැෂින් එකක් හිමිකාරයෙක් වුණා. ලක්ෂ 60ක් විතර මුදලක්. ඒකට ඒ මුදල් යොදවල ඒක කරලා ඉන්න අතරතුරේ මම වෙඩින්ස් ගන්න එක දැන් එතකොට ප්‍රශ්නයක් වුණා. මම ඇත්තට මේ කාලේ වෙනකොට මම කැමරා පන්ති ඡායාරූප පන්ති කීපයක් කරා 9ක් කරලා තියෙනවා මතුගම. ඒ වගේම කොළඹ ගෞතමී බාලිකා විද්‍යාලයේත් මම කැමරා පන්තියක් කරා. දැන්වත් මම අධිකාරම් විද්‍යාලයේ මතුගම කැමරා පන්තියක් නොමිලේ කරනවා. ඉතින් අර කැමරා පන්ති මම කරාට පස්සේ මගෙන් කීප දෙනෙක් හොඳ ඡායාරූප ශිල්පීන් බිහි වුණා. එතකොට ඒගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් ආවා මම වෙඩින්ස් කරනකොට. ඒගොල්ලන්ට මම හිතුවා මේක හරි නෑ මම කරන එක. මොකද මල් ළඟට print කරන්න එන්නේ. සමහරව ඇත්තරම මට නිකන් දැනුණා මේ මගේ පින්තූර හොඳට ගහගෙන අපිට එහෙම සවුත් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පින්තූර යම් ක්වොලිටි අඩු කරයිද කියලා මම කවදාවත් එහෙම කරේ නෑ. නමුත් කොහොම වෙතත් මම මගේ ඡායාරූප ශිල්පයේ මංගල ඡායාරූප කරන අවස්ථාව සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. නවත්තලා මම ස්ටුඩියෝ එකේ ඩිජිටල් printing ඒක කරන්න ගත්තා. ඒක කරන අතරතුරේ දැන් මට හොඳ ඡායාරූප ශිල්පීන් සමූහයක් එකතු වුණා. සාමාන්‍යයෙන් මම හිතන්නේ 60ක් 70ක් විතර වගේ එකතු වුණා. ඊට පස්සේ මම කරපු දේ මතුගම පස්දුම් කොරළේ ඡායාරූප ශිල්පීන්ගේ සංගමය කියලා සංගමයක් පිහිටුවා. ඒක සභාපති සිටියේ මම. ඒකෙන් අපි ඇත්තටම ගොඩාක් මේ වර්ක්ෂොප් කීපයක් කරා. මම හිතන්නේ ඒකට අපි ඉන්ද්‍රනාත් තේනුවර මහත්මයා, ඒ වගේම හර්ෂ මහත්මයා, ඊළඟට කෝට්ටේ දිනේෂ්, තව ඒ වගේම විමල් අමරතුංග මහත්මයා, බර්ටි ගුණසේකර මහත්මයා, ඒ වගේ
හොඳ ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් ගෙන්නලා අපි වැඩමුළු කීපයක් කරලා ඉතාම සාර්ථකව ඒවා අවසන් කරන්න පුළුවන් වුණා. ඒ වගේම මේ අතරතුර අපිට දැන් මේක හැඳුනුම්පත් ඡායාරූප ගැනීමේ ප්‍රශ්න ඇති වුණා. ඒක ආණ්ඩුවෙන් වලට දෙන්නේ නැති කතාවක්. ඉතින් අපි කරපු දේ සමස්ත ලංකා ඡායාරූප සංගමයක් පිහිටෙව්වා. ඒකෙත් අපි මම මුල්ම මේ එකේ මම භාණ්ඩාගාරික හැටියට ඉඳලා සමස්ත ලංකා ඊට පස්සේ ඒ අතරතුර අපි වෙනම කළුතර දිස්ත්‍රික් එකක් පිහිටෙව්වා. ඒකෙත් මම සභාපතිලා ඉඳලා ඒක පිහිටවල පස්සේ මම මේක බාර දුන්න වෙනම කාණ්ඩයකට. දැනට මම මේකේ අනුශාසක වශයෙන් ඉන්නවා. දැන් ඇත්තට මේ ඔක්කොම හොඳට ක්‍රියාත්මක වෙනවා. නමුත් අර මතුගම කරපු අපි පස්දුම් කෝරළේ ඡායාරූප ශිල්පීන්ගේ සංගමය නම් පොඩ්ඩක් ඉතින් අර ඒකේ මම අයින් වුණාට පස්සේ මම කියන්නේ මම සභාපති ධූරයෙන් අයින් වුණාට පස්සේ ඒකේ හිටපු සභාපතිතුමා මේ මතුගම ප්‍රදේශය අතහැරලා මරදම් කඩවල ප්‍රදේශයට ගියා. එතනින් පස්සේ අපිට ඒක දිගටම ගෙනියන්න බැරි වුණා. සමිතියට තියන්න බැරි වුණා. සමස්ත ලංකා ඡායාරූපශාලා හිමියන්ගේ සංගමයෙන් පිහිටුවලා අපි ඒකෙන් ගොඩාක් දේවල් කරා. ඒකෙදි අපි මේම ඡායාරූප හැඳුනුම්පත් ඡායාරූප ගැනීම, පාස්පෝර්ට් ඡායාරූප ගැනීම සඳහා සෑහෙන වෙහෙසක් වුණා. ඒකෙදි අපි ඡායාරූප දිනය දවසේ අපි ඇඹිලිපිටිය, බදුල්ල, රත්නපුර මේ අන්තිමට මේ අවුරුද්දේ අපි කරා ශැංගිලා හෝටලේ ඒ වගේ එහෙම කරලා අපි ඒකට වග කියුතු නිලධාරීන් ගෙනලා ඒගොල්ලන්ට පහදලා දීලා මේ ඡායාරූප ශිල්පීන්ගේ මේ අවස්ථාව ගිලි වුණොත් එහෙම උන්ගේ අනාගතය නැති වෙන බව පෙන්වලා දීලා අපි ඒ අවස්ථාවේ දැනට අපි ලබාගෙන තියෙනවා ඡායාරූප ශාලා හිමියන්ට දැන් හැඳුනුම්පත් ඡායාරූප ගැනීම සහ පාස්පෝර්ට් ඡායාරූප ගැනීම සහ ඉදිරියේදී ලයිසන් අරගෙන සියලුම ඡායාරූප ගැනීමට අපි තවමත් සටන ඉදිරියට අරන් යනවා. ඉතින් අපි වෙනුවෙන් වැඩ කරපු සංගමේ සියලුම ක්‍රියාකාරීන්ට මේ අවස්ථාවේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මෙම අවස්ථාව මට ලබා දුන්න ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඇත්තටම ජාත්‍යන්තර ප්‍රසිද්ධියටපත් වුණා කිව්වොත් ඒත් නිවැරදි. ඔහු ඉන්ද්‍රනාත් තේන්වර මහතා මට මේ අවස්ථාව ලබා දීම ගැන මම බෙහෙවින් එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එතුමා දුර බැහැර ඉඳලා මම වෙනුවෙන් මතුගම ප්‍රදේශයට ඇවිල්ලා මේ කරපු කර්තව්‍යයට මගේ හුදෙක් මගේ ගෞරවාන්විත ආදරණීය ස්තුතිය ඔබතුමාට පිළිගන්නවා. ආයුබෝවන්. අද අපේ මේ නාලිකාව නරඹන්නට පැමිණි ඔබට නැවත වරක් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මගේ ගෞරවනීය ආරාධනා පිළිඅරගෙන ඔබ සමග කතා බහ කරන්නට තමන්ගේ ජීවන අරගලය සහ ජීවන වෘත්තියේ අත්දැකීම් බෙදා ගන්නට, ජීවන ගමනේ අත්දැකීම් බෙදා ගන්නට, ඒ වගේම එතුමා පාවිච්චි කරපු කැමරා උපකරණ පෙන්වන්නට අපට සැදී පැහැදී එකතු වුණු ඉස්තිරි ජයසිංහ මහතාට මම ස්තුතිවන්ත වෙනවා. බොහොමයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මේ එතුමාගේ කතාව බොහොම පහළ මට්ටමින් පටන් අරගෙන ඉතාම ඉහළ මට්ටමට ආවේ. ඉතාම ක්‍රමිකව. මේක ක්ෂණික කඩාපැනීමක් නෙමෙයි. ජම්ප් එකක් නෙමෙයි. ක්‍රමයෙන් පඩි නැගගෙන දුෂ්කර ක්‍රියා කරමින් තමයි ලොකු ඉහළ තැනට ආවේ. ඇවිල්ලා ඊට පස්සේ ඒ ආපු තැනදී ඉහළටම ආවට පස්සේ එතනදී Tamanට නවතින්න පුළුවන් කියලා එතුමා පෙන්වලා දුන්නා. ඒ නිසා අපිටත් තියෙන මෙහෙම අත්දැකීම් ගන්න. අපිටත් මේ ජීවන චරිත, ඒ ජීවන කුසලතා අනුසාරයෙන් අපිටත් අපේ ජීවන ගමන හදා ගන්න පුළුවන්. ඒ නිසා මේ නාලිකාව නරඹන අලුත් පරපුරේ අයට මම කියනවා මේවෙන් ආදර්ශ ගන්න කියලා. ඒ වගේම තමයි මේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. නමුත් කරන්න ගියාම දැන් තියෙන පොඩි තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා. බොහෝ වෙලාවට තමන්ගේ පාස්වර්ඩ් එක දාන්න ඕන. ඒකට පාස්වර්ඩ් බොහෝ දෙනෙක් තමන්ගේ පාස්වර්ඩ් දන්නේ නැහැ. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා සබ්ස්ක්‍රයිබ් නොකලත් කමක් නැහැ. පුළුවන් තරම් මේ වීඩියෝ නරඹන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේක මොනෑම් හෝ ප්‍රයෝජන තමන්ට කිසියම් මොටිවේෂන් එකක් ලැබෙනවා නම් ඒක තමන්ගේ හිතවතුන්ටත් ලබා දෙන්න ඕන නම් මේක අපේ මිතුරන් අතර බෙදා හරින්න කියලා මම බොහොම කාර්යක ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ නාලිකාව නරඹ ඔබට නැවත නැවතත් මම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.